අද වීඩියෝගෙන් කතා කරන්නේ හච් සූම් පැකේජය ගැන. මේ පැකේජයේ මිල කීයද, ඇක්ටිවේට් කරගන්නේ කොහොමද, මේ පැකේජයේ අනිකුත් විස්තර මොනවද කියන කාරණය මේ වීඩියෝ අපි කතා කරමු. ඉතින් තවමත් වීඩියෝකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න, තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ පැකේජය මාසයක කාලයකට වලංගු වෙනවා. මේ පැකේජයෙන් ඔයාලට GB 30ක anytime data මෙන්න මේ ඇප් සඳහා ලබා දෙනවා. මේ පැකේජයේ මිල වෙන්නේ රුපියල් 224යි. දැන් අපි බලමු කොහොමද මේ පැකේජය සක්‍රිය කරගන්නේ කියලා. මේ පැකේජය සක්‍රිය කරගන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි රුපියල් 224ක රීලෝඩ් එකක් දාන එක. රුපියල් 224ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයව පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. මේ පැකේජය සක්‍රිය කරගන්න තියෙන අනිත් ක්‍රමය තමයි හච් ඇප් එක හරහා පැකේජය සක්‍රිය කරගන්න එක. දැන් අපි බලමු කොහොමද හච් ඇප් එකෙන් මේ පැකේජය සක්‍රිය කරගන්න කියලා. මුලින්ම ඔයාලා හච් ඇප් එක ඕපන් කරගන්න. හච් ඇප් එක ඕපන් කරගත්තයින් පස්සේ ඔයාලා මුලින් මෙන්න මේ වගේ තැනකට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වම් අත පැත්තේ තියෙනවා buy data add on කියලා තැඹිලි පාට කොටුවක්. අන්නේ කොටුවට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා social media, gaming, work and study කියලා පැකේජ් ලිස්ට් එකක් තියෙනවා. ඒකේ පැත්තට ස්වයිප් කරුවයින් පස්සේ කෙරවලේම ඔයාලට අපි කතා කරපු පැකේජය බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතන පල්ලෙහා තියෙන තැඹිලි පාට ඇක්ටිවේට් කියන බටන් එකට එකපාරක් ක්ලික් කරලා ඔයාලට මේ පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම වලින් තමයි හච් සූම් පැකේජය සක්‍රිය කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ගැන නොදන්න හච් සිම් එකක් පාවිච්චි කරනවාගේ යාළුවෙක් ඉන්නවනම් එයාලට දැනගෙන ෂෙයා කරන්න. තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.